Hi guys, මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ AWS VPC ගැන. මොකද්ද මේ AWS VPC කියන්නේ? VPC කියන්නේ Virtual Private Cloud කියන එක. දැන් මෙන්න මේ VPC ගත්තම මෙන්න මේ VPC කියන්නේ AWS Network Service එක. මෙන්න මේ VPC අපිට දැන් මේ VPC තියෙන මෙන්න මේ VPC use කරලා අපිට දැන් අපේ isolated network එකක් අපිට මේ AWS cloud එක ඇතුළේ අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිටම වෙන්න ඕන network එකක් මෙන්න මේ cloud එක ඇතුළේ හදාගන්න පුළුවන් මෙන්න මේ VPC use කරලා. දැන් හිතන්නකෝ මෙන්න මේ VPC එකක් අපි create කරා කියලා. මෙන්න මේ VPC එක ඇතුළේ අපිට EC2 database වගේ AWS services create කරන්න පුළුවන්. අන්න එතකොට ඒවත් අර අපේ private network එක තමයි තියෙන්නේ. ඇයි අපිට මේ VPC create කරන්න ඕනේ වෙන්නේ? දැන් හිතන්නකෝ අපි VPC එකක් නැති වුණොත් මොකද වෙන්නේ කියලා? VPC එකක් නැති වුණොත් අපි create කරනවානේ දැන් අපේ resources අන්න ඒ resources මේ කෙලින්ම අපේ network එකට තමයි මේ network එකත් එක්ක තමයි connect වෙන්නේ. අන්න එතකොට මේ network එකත් එක්ක connect වුණාට පස්සේ ඒ අපේ resources වල security එක අඩු වෙනවා. ඒ වගේම අපිට මැනේජ් කරන්න අපහසුයි. අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් අපිට එනවා. ඒ නිසා අපිට VPC එකක් ක්‍රියේට් කරලා අපිට අපිට එන ප්‍රශ්න මගහරවා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි VPC එකක් ක්‍රියේට් කරාම අපිට පුළුවන් අපේම කියලා network අපේම කියලා IP address range එකක් ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ අපිටම කියලා IP address range එකක් through අපේ VPC එක create කරලා අන්න ඒ IP address අපේ services වලට allocate කරන්න පුළුවන්. ඊළඟ එක තමයි දැන් හිතන්නකෝ දැන් අපි VPC එක create කරලා පස්සේ අපිට මෙන්න මේ VPC එක ඇතුලේ අපිට තව network වලට කඩන්න පුළුවන්. ඒ කියන්නේ subnet වලට කඩන්න පුළුවන්. private subnet වලටයි ඒ වගේම public subnet වලටත් අපිට ඒ වගේ create කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි network එක divide කරන්න පුළුවන් මෙන්න මේ subnet වලට. ඒ වගේම තමයි දැන් අපි network එක තියෙනවනේ. ඒතකොට දැන් VPC එක කියන්නේ අපිට isolate වුණ network එක. මෙන්න මේ isolate වුණ network එක නිසා අපිට මේ inbound rules සහ outbound rule create කරලා අපිට මේ security එක අපේ network එක ඇතුලේ security එක අපිට වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපිට VPC එක create කරලා අපිට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද VPC එකක් AWS එකට ක්‍රියේට් කරන්න කියලා. මම යනවා මගේ AWS account එකට. ගියාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන VPC කියලා search කරන්න. අන්න එතකොට මෙන්න මෙතන වෙන්නවා VPC Virtual Private Cloud. එතනින් ගිහින් අපිට VPC එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ create VPC කියන එක ක්ලික් කරලා අපිට පුළුවන් VPC only කියන එක සිලෙක්ට් කරලා අපිට VPC එකක් ක්‍රියේට් කරන්න. මෙන්න මෙතනදි VPC එකට name එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඊළඟට VPC එකට name එකක් දුන්නට පස්සේ අපිට මෙන්න මෙතනදි වෙනවා IP address එකක් IPv4 block එකක් අපිට ක්‍රියේට් කරන්න. මෙන්න මෙතනදි පුළුවන් අපිට manually input කරන්න. එහෙම නැත්නම් අපිට මෙන්න මේ IPAM කියන allocate කියන එක select කරලා අපිට automatically මේ IP address එකක් allocate කරන්න පුළුවන්. මම මෙතනදී manually එකක් create කරන්න කොහොමද කියලා බලන්න. මෙන්න මෙතන තියෙන මේ block එක මේ CIDR block එක තියෙනවා. මෙන්න මෙතන CIDR block එකේ size එක Amazon එකකින් අපිට දීලා තියෙන්නේ /16 ඉඳලා /28 වෙනකම් අතර තමයි අපිට මේ network එක create කරන්න පුළුවන්. CIDR block එකේ size එක ගන්න පුළුවන් /16 ඉඳලා /28 වෙනකම්. අන්න එතකොට මම දැන් මෙතනදී 10.0.0/16 දුන්නොත් අපිට මම දැන් මෙතන මේ IP address එක දෙනවා. මේ IP address එක දීලා අපිට network අපේ VPC එකට අදාළ IP address එකක් දීලා අපේ network VPC එක create කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන්
V6 එකක් ක්‍රියේට් කරන්නත් මෙන්න මෙතන VPC encrypted control එකෙන් අපිට නන්ද මොනිටර් මොඩ්ද එන්ෆෝස් මොඩ්ද කියන එක සිලෙක්ට් කරන්න මෙන්න මෙතන නන් කියලා දුන්නොත් දැන් මෙන්න මෙතන එන්ෆෝස් මොඩ් එක සිලෙක්ට් කරා කියලා හිතන්න මෙන්න මේ එන්ෆෝස් මොඩ් එක සිලෙක්ට් කරාට පස්සේ එන්නේ අපේ දැන් අපේ නෙට්වර්ක් එක දැන් අපේ VPC එකේ තියෙන VPC එක ඇතුළේ තියෙන resources encrypted ඒවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් encrypted නැති ඒවා වෙන්නත් පුළුවන් මෙන්න මෙතනදී encrypted ඒවා විතරයි allow කරන්නේ encrypted නැති එකක් ආවොත් allow කරන්නේ නැහැ ඒ වගේම encrypted නැති එකක් ආවොත් ඒකට අදාළ details මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන් ඒ වගේ monitor mode එකේදී වෙන්නේ අපිට encrypted ඒවයි encrypted ඒවයි දෙකම encrypted නැති ඒවයි දෙකම allow කරනවා හැබැයි encrypted නැති එකක් ආවොත් අන්න ඒකෙත් ඒකට අදාළ details මොනවද කියලාත් අපිට බලා ගන්න පුළුවන් monitor mode එකේදී හැබැයි none එකේදී එහෙම monitor මුකුත් monitor වෙලා ඒ කියන්නේ encrypted ඒවා සහ encrypted නැති ඒවා දෙකම එනවා ඒ වගේම encrypted නැති ඒවා මොනවද කියලා අපිට මුකුත් බලා ගන්න බෑ ඒ වගේ මෙන්න මෙතනින් අපිට ටැග්ස් දෙන්න පුළුවන් මේ වගේ සාමාන්‍ය මේ ටැග් යූස් කරලා අපිට සර්ච් කරනකොට එහෙම පාස්වෙන් අපිට මේ VPC සර්ච් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේවට අදාළ දීලා create VPC කියන ක්ලික් කරාට පස්සේ අපිට VPC එක ක්‍රියේට් කරන්න පුළුවන් මේ තියෙන්නේ මම දැන් ක්‍රියේට් කරපු VPC එක මෙන්න මේකේ IPv4 CIDR බ්ලොක් එක මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ නෙට්වර්ක් එකට අදාළව IP address කීයක්ද තියෙන්නේ කියලා ගත්තොත් දැන් අපිට මේ 10.0 මෙන්න මේ පළවෙනි දෙකම අපිට නෙට්වර්ක් බිට්ස් විදියට ගන්න පුළුවන් ඊට පස්සේ ඉතුරු දෙක තමයි host bit විදියට ගන්න පුළුවන් අන්න එතකොට මෙන්න මේ නෙට්වර්ක් එකට අදාළව IP address දෙකේ 16 වෙනි බලයක් අපිට IP address allocate කරන්න පුළුවන් /16 ගත්තම අපිට උපරිම allocate කරන්න පුළුවන් IP address ගන්න තමයි එතනදී මේවා වෙන්නේ. ඒ වගේම දැන් අපිට /28 ගත්තොත් අපිට අඩුම allocate කරන්න පුළුවන් IP address ගන්න තමයි VPC එකට ඒක තමයි /28 දැම්මම එන්නේ. ඒතර /28 දැම්මම අපිට IP address allocate කරන්න පුළුවන් දෙකේ හතරවෙනි බලක. ඒ කියන්නේ අපිට /28 දැම්මම අපිට IP address 16යි allocate කරන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් like කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න